කැපුවේ නා කෙටීර විතරයි කැපුවේ. කවුද බොර? ඕගලන්ට වීඩියෝ නැත්තම් ඔව්. මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොමලට ප්‍රශ්නයක් වෙනවා. ආ. නිකම් මේ බයිලා ගහන්න එපා. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. මේ කලබල වෙන්න එපා. මේ රන් පොන් කොඩිතුවක් වගේ නංගි. කාගේද? හරිද? මේ මම්ම රන්මල් කොඩිතුවක් වගේ නංගි. කවුද බම් මේ පිස්සු කෑරි? Another one. ගල්ලම වංචාවක් ගැන කතාවක් යනවා දැක්කද? කතා නයි යනවා නේද? ඔබතුමාලා කොච්චර කතා කියනවද? මම ඒක දැක්කද? අවබෝධයක් තියෙනවද? මම නම් දැක්කේ නෑ, මට අවබෝධයක් නෑ. ඒ කියන්නේ ඇත්තටම මට අවබෝධයක් තියෙන ඇත්තටම ඉතින් ඔබතුමාලාගේ පාර්ශ්ව ඔබතුමා කියනවා නෙමෙයි ඔබතුමාලාගේ පාර්ශ්වයෙන් මේක එකව මතු කරනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම හොඳම දේ මොකක් හරි එකක් තියෙනවා නම් අදාළ පැමිණිලි කරන්න, පරීක්ෂණ කරේ පැමිණිලි කරන්න, එළිදරව් කරන්න. මොකද බොහොම විවෘතයි. එහෙම නැත්නම් ඉතින් කතා වලට නම් රෙස්පොන්ඩ් කරන එක තේරුම් ගන්න. මොකද කතා ලබන සතිය ටිකක් එනවා. ඒක තියෙනවා දැන් අර මොකද්ද කිව්වාගේ අර මොකද්ද තංගල්ලේ කවුද කුඩු ගෙනාපු කෙනාට සම්බන්ධය කිව්වා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා දැන් පොලිසියට ගිහලා ප්‍රකාශයක් දෙන්න කිව්වම මාධ්‍යක පත්‍රයෙන් වගේව කියනවා. Another one. මේගොල්ලන්ට අවුරුදු 10කින් කරගන්න බැරි දෙයක් අපි මේ දින 100 ගානකින් කරා. Oh my god! Wow! මොකද කරේ? Volkswagen කියන්නේ අද වෙනකොට Toyota එකට වඩා ලොකු ආයතනයක්. මං කියන්නේ පොඩක් ඉන්න. හරිද? එතකොට පළවෙනි මාස 6ට අද ලෝකේ මගේ ප්‍රකාශය වැරදි හැබැයි. නෑ මම කියන්නේ ලෝකේ ඉකොනොමි ඒක ලෝකේ තියෙන ඔක්කොම කම්පැනිස් කර්මාන්තශාලාව නිෂ්පාදන කර්මාන්ත ඔවුන්ගේ ආයෝජනය තව සතියක් හෝ දින 10ක් ඇතුළත අපි අස්සම් කරනවා. බලන්න අපිට දින 100 ගානකින් කරගන්න පුළුවන් වුණා මොවුන්ට අවුරුදු 10කින් කරගන්න බැහැ. දැන් ඔබතුමා ඉස්සෙල්ලාම කියනවා මේක ගැන මුල්ම සාකච්ඡාව තියෙන්නේ ජර්මන් තානාපතිවරයා සමග ඔබතුමා. ඒ අපේ ඔව් හරි. එතකොට මේ රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවක් යනවා. හරියට හරි. එතකොට එහෙම සාකච්ඡාවක් ගිහිල්ලා ඒ කියන්නේ ඔබතුමා එක්කයි කතා කරනවා. ඔබතුමා කියනවා Facebook එකේ මම මුලින්ම දැම්මා. එහෙමයි කියලා. ඒ නිසයි මේ ප්‍රශ්නේ අහන්නේ. හරි. එතකොට දැන් කවුරු හරි ආයෝජකයෙක් ඊට පස්සේ ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා. ඔව්. ඒ ඉතින් එතකොට ඔබතුමා කියන්නේ ඒක මම දන්නේ නැහැ. නෑ තාම ඒ ගිවිසුම අස්සම් කරලා නෑ. Volkswagen ආයතනයත් එක්ක මම කිව්වා තව දින කීපයක් යනවා. මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. එතකොට ඉන්දියාවට අපි හිතමු 120ට එග්‍රී වුණා කියලා. අපිට 25 වුණත් නේද? නෑ අපිට මේ යන විදිහට ආය 44ට යයිනේ. ඒ කියන්නේ ඩීල් එකක් නැත්තම්. මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. ඉතාමත්ම කනගාටුවෙන් මම මේ කතාව කියන්නේ දැන් අපිට ආරංචි වෙලා තියෙනවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් වෙලා කරලා තියෙනවා කියලා අද උදේ. කරුණා කරලා වහාම මේක ගැන හොයලා බලන්න. අපි මෙතන මම ලොකු කතාවක් කළා කිව්වා මේක ඉතාමත්ම අවදානම් මුළු බැංකු පද්ධතියම කඩන් වැටෙන්න පුළුවන් කියලා. වව් අපි බය වුණා. වෙන වැද්ද ඔයානේ ඵලයන්ම යන්න. මොකෙද්ද බම් මේ? මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. මට හරියටම දන්නේ නැහැ දත්ත නැති නිසා මට තේරෙන විදිහට වාහන ආනයනෙන් තමයි ගේන්නේ. එන්නේ. දැන් වාහන ආනය අතිශයින් අවදානම්. මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. Another one. අපි කැමති නෑ මේ වෙන පට්ට මෝඩයොන්ට නායකයෝ කියලා කියන්නේ. අපි ලැජ්ජයි. හරිද? ඒ නිසා අපි කොහොමද ඉගෙන ගත්ත පොත් පොලේ ගහන්න ඉතන ඒතර මේගොල්ලන්ට දන්නේ ඒකයි. ඒකයි. කැමතිම නෑ. කැමති නෑ. කැමති නැති හේතුව තමයි මේ වගේ පට්ට මෝඩයකින් පාලනය වෙන්න කැමති නෑ. ඒ බොරුව උඩම තව බොරු කී තව බොරු කී දැන් මේ බොරුම ජාත්‍යන්තර ඉස්සරහා මේ රට හැල්ලු කරන කෙලින් ඇවිද ගන්න බැරි. වැඩ බැරි දාසලගෙන් පාලනය වෙන්න ලැජ්ජ නැද්ද? මේ රටේ උගත් මිනිස්සුන්ට මධ්‍යම පන්තියට. පෞද්ගලිකව දැන් මම මෙහෙම ප්‍රශ්න ටිකක් ඇහුවොත් සජිත් ප්‍රේමදාස සුදුසුද ජනාධිපතිවරයෙකුට ලංකාවේ සජිත් ප්‍රේමදාස කියන්නේ ඊටාම මෝඩ මිනිසෙක්. මෝඩ මිනිසෙක්. එතකොට එයාට අර තාත්තගේ පුතා පියානෝ කියන කෑල්ල හැර ඒක අයින් කරොත් එහෙම එයාටම ගොඩනගාගත් එකක් එයාට නෑනේ. ඔබලා ආශ්‍රය කරේ නැද්ද ඔය එක්සත් ජාතික පක්ෂය එක්ක? මම ඒකෙන් තමයි දන්නේ යමෝඩයා කියලා. මේ ලෝකේ ටිකක් දියුණු ලෝකෙක ඉන්න මිනිස්සු දන්නවා ඒ වාගේ තීරණ ගන්න මිනිහෙක් මේ රටට ආවගෙන් පස්සේ මේ රට තවත් ආපස්සට යනවා මිසක් මේ රට ඉස්සරහට යන්නේ නැහැ කියලා.
හරිද? එයා කියනවා එයා කඳුකරේ අර රුපියල් 1000 තේකොළ ප්‍රශ්නෙට ගිය වෙලාවේ කියනවා මේ වතු ඔක්කොම කඩලා ඕගොල්ලන්ට දෙනවා. මේක අයිතිය දෙනවා. ඒතර දලු කඩන්නේ සජිගේ වාප්පඩ. පන්සලකට ගියාම කියනවා අපි ඒක අවුරුද්දකින් පන්සල් 14000ක් හදනවා. තියෙන කෝවිල් පන්සල් ටික මදි වෙලා. ඒ නිසා මම යා සලකන්නේ බොහොම අතීතකාමී බොහොම තාත්තා ගැන කියන රටක් දිනු කරයි කියලා හිතන්නවත් බැරි. එයා කියනවානේ කොරෝනා කාලේ කිව්වනේ මට දෙන්නකො මං තෙල් නිකන් ගේන්නම් කියලා. ඒතර සෞදි ආරාබියෙන් මේ සජිගේ කට ඇරලා තෙල් ගහනවා පුකෙන් ලංකාවට එන්න. තෙල් ටික නිකන් දෙනවද? මෙන්න මේ ගොන් කතා ටික නිසා තමයි මට එයා කැකිල්ල වාගේ. මට මං පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. මට තියෙනවා මිත්‍රවරුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසයක්. මන් තරම් දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේ එළවෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි. මේ මගේ හොඳම කාලයයි. මට මිත්‍රවරුනි ඕන තරම් මහන්සි වෙලා උපරිමයෙන්ම කඩිසර වෙලා මම බලාපොරොත්තු වෙනවා ඔබලා මාව මේ රටේ තරුණ ජනාධිපතිවරයා බවට පත් කරනකොට මගේ තරුණකම තුලින් හැම දෙනාටම කියන්න අවුරුදු 52ක් වයස ඇති ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන ඉබි ගමනක් නොයන පුද්ගලෙක් සිටිනවා. මම තීන්දුව ගන්නකොට මම ඒව කඩිය වගේ ගන්නෙ. මෙහෙම කියනකොට තීන්දුව ගන්නවා. හොඳට මතක තියාගන්න මගේ ඔළුවේ තියෙනවා මේ රටට කරන්නට බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩසටහන. මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. මට හොඳ බුද්ධියක් තියෙනවා, දර්ශනයක් තිබෙනවා, ඥානයක් තිබෙනවා, දැනුමක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරේ වීරයා වෙන කවුරුත් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මන් තමුන්නාන්සලට කියන්නේ. A few moments later. Oh wow. Oh wow. What's your favorite song? Oh wow. You know you love me. I know you care. Just shout whenever, and I'll be there. You are my love. You are my heart. We will never, ever, ever be apart. And now it's like, baby, baby, baby. Oh, like baby, baby, baby. Oh, like baby, baby, baby. Oh, I thought you'd always be mine. Another one. උඹලා මොනවා කිව්වත් අපි මාලිමාවට. ඔකට කියන්නේ. ඉතින් උඹලා මාලිමාවට නම් මාලිමාවට දෙන්න. මම අද කියන්නම් දින්නොත් අවුරුද්දක් ඉන්නේ. බලේ අවුරුද්දක් ඉන්නේ. උන්ට කරගන්න බෑනේ. මේක විශ්වාසයක් තියෙනවා. නෑ දින්නොත් බලයට ආවොත් අවුරුද්දක්වත් ඉන්නේ නැහැ කියලා ඉරාජ් කියන්නේ මොන පදනමෙන්ද කියලා සමාජයට ප්‍රශ්නයක් වෙන්න. ඒක මගේ මතයනේ. ඒක ඔයා හිතන්න පුළුවන් නෑ අවුරුදු 5ක් මේගොල්ලන් ලස්සනට කරයි කියලා. ඉතින් මගේ මතය සහ වාගේ මතය දෙකක්. Another one. මහින්ද ජනාධිපතිතුමාව සංගල්ලේ කාල්ටන් ගෙදර නවත්තලා එතුමාට මිනිසුන්ගේ ආදරේ අඩු කරන්න පුළුවන් කියලා හිතුවා. අද හැමදාම මේ කාරුව සල්ලි දීලා ගිහින්වා. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා එන්න කියලාවත් නෙමෙයි. දැන් එතුමාට මේ බලන්න යන මිනිස්සු ගිහිල්ලා අතාලලා අඬලා ෆොටෝ එකක් ගහලා එන්නෙත් නැහැ. ගිහිල්ලා ගේවටේ කෙරෙක ඉඳලා නෑ පෙලක් එකල දෙතුන් පාර ගිහින් බලලා. මං අර එක්කෙනෙක් ගියා මොකද්ද ඔච්චර බලන්න කියලා. කොච්චර බැලුවා හිත පිරිසිදුයි. ඒක නිසා එතුමා කොච්චර බැලුවත් අපට මදි කියලා කියනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඒගොල්ලෝ හිතනවා නම් වෙඩි නොදින වාහන නොදී ගෙදරට හිර කරන්න කියලා. ඒක කීයටෝ වෙන්නේ නැහැ. අපි ඕන කාලේ වෙනකොට එතුමා තමන්ගේ කට ඒ ආකාරම ඉෂ්ට කරන මේ ගොඩක් කට්ටිය කියනවා අපි දේශපාලනට එතුමා පාවිච්චි කරනවා එක්ක යනවා එහෙම කියන නෑ. එතුමාට හොඳ ඒ වගේම සත්‍යමත් ඒ වගේම වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට ආදරය කරන පුතෙක් හදලා දින්න දේශපාලන නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාට වගේම ජනතාව කැමති ආදරේ විශ්වාසයක් තියෙනවා. ඒක කාටවත් අඩු කරන්නවත් නවත්තන්නවත් පුළුවන් කමක් නෑ. මෙයා වැඩි ආවිසත් නෑ. ඒගොල්ලෝ හිතනවා නම් 2029 වෙනකම් ඉන්න. එහෙම ඉන්නත් බෑ. මේ කතාව මේ තංගල්ලේ අයිස් ගහපු බල්ලෝ ඉන්නවලු. මම දන්නේ නෑ මේ කතාව. මේක තහවුරු ගන්න කවුද මාධ්‍යවේදියා කියලා බලුවා. අපේ සහම්පති මානගේ මේක දාලා තියෙන්නේ. අරුණ ලියලා තියෙන්නේ. තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එකතන කැරකුණා කියලා අද දවසේ කියනවා. අද මේ කතාව කොහොමද? එතකොට තංගල්ල දීවර වරායට රැගෙන ආපු අර මද්ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච ජලය පානය කරපු සුනකියෝ ඊයේ දවසේ එහෙම දිව ගියා කියලා කියනවා.
ඉතින් මේ සුනකයන් තිදෙනෙක් එහි තැන තැන කැරකෙමින් හිටියා කියලාත් සඳහන් කරනවා. වරාය භූමියේ නිතර සැරිසරමින් සිටි සුනකයන් ඊයේ දින අමුතු හැසිරීමක් පෙන්눔 කළ බව දීවරයෝ කියනවා. උන් කියන්නේ මද්ද්‍රව්‍යතෝගේ ගබඩා කර තිබූ ස්ථානයේ බිම තිබූ ජලය පානය කිරීමෙන් පස්සේ උන් මේ අසාමාන්‍ය තත්ත්වයන් පෙන්눔 කරා කියලා ඉවරලා ඊයේ පස්වර වෙනකොටත් දීවරේ වරාය භූමියෙන් ඒ සුනකයෝ අතුරුදන් වෙලා හිටියා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. Thanks. Love you. Forever. Another one. දැන් හදනවා මතයක් මේ රනිලුයි සජිතුයි එකතු වෙනවලු. ලොවෙත් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එතුමාගේ ගෝලය රොත්තවත් අපි එකතු කරගන්නේ නැහැ. ඒගොල්ලෝ හදන කතා වලට රටේ ජනතාවට අපි කියනවා රැවටෙන්න එපා කියලා. අපි එකතු වෙන්නේ නැත. A few moments later. සමගි ජන බලවේගය අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට පෙර කළමනාකරන කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවකට එළඹුණා. එක්සත් ජාතික පක්ෂයත් සමග පොදු වැඩපිළිවෙල පොදු ක්‍රියාමාර්ගය දේශපාලනික වශයෙන් ප්‍රවේශ Shut up. Shut